ජපානයෙන් ලංකාවට එන බ්‍රෑන්ඩ් නිව් වාහන හම්බන්තොට වරායෙන් එළියට එන ගේට් එක ගාවට තමයි අද අපි ආවේ. ලීටරයට වැඩිම ප්‍රමාණයක් තෙල් වැඩ කරන ඩයිහට්සු මිරා කාර් එකක් 2026 බ්‍රෑන්ඩ් නිව් අරගෙන අපි ඒක කොළඹට පැදගෙන ඇවිල්ලා ඔයාලට ඔප්පු කරලා පෙන්නනවා කොච්චරක් තෙල් වැඩ කරනවද කියලා වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න. එතකොට ඔයාටම බලා ගන්න පුළුවන් මේ වාහනේ කොච්චර ලීටරයට තෙල් වැඩ කරනවද කියලා. මුලින්ම අපි වාහනේ වටේ රවුමක් ගිහලා බලනවා. වාහනේ මොන හරි සීරීමක් හරි තියනවද කියලා. මොකද ඔප්ෂන් ෂීට් එකේ නම් මේක S grade එකක්. ඒතකොට කිසිම සීරීමක් නැති වාහනයක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ වාහනේ කන්ඩිෂන් එකෙන් බැලුවහම නම් එහෙම මොකුත් නැහැ. ඔය විදිහට වාහනේ වටේ රවුමක් ගිහිල්ලා මේකේ රිම් කප් නම් ඉස්සරහා රිම් කප් දෙක ගලවලා ඉන්නේ ගොඩක් වෙලාවට. ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට නැවේදී බෙල්ට් දානවා. එහෙම නැත්නම් ඇලෝ වීල්ද රිම්ද තියෙන්නේ කියලා චෙක් කරගන්නත් ගොඩක් වෙලාවට රිම් කප් එක ගලවනවා. ඉතින් රිම් කප් දෙක වාහනේ ඇතුලේ එනවා 99%ම වාහනවල. මෙන්න මේ විදිහට තමයි වාහනේ ඇතුලේ කන්ඩිෂන් එක. ඔය තියෙන්නේ ජපානයෙන් ආපු විදියම තමයි. මොකුත්ම වෙනසක් කළා නැහැ. ජපාන් දුවිලිත් එක්ක තියෙන්නේ වාහනේ. ඉතින් අපි වාහනේ සේරම දේවල් ටික චෙක් කරගත්තා. ඉස්සරහා පස්ස පිටිපස්සේ ෂීට් එක කොහමද? ඔය තියෙන රින් කප් දෙක. ඊළඟට මෙතෙන්ට ඇවිල්ලා DK එකේ දොර ඇරලා ටූල් කිට් එක තියෙදි කියලා බලලා ඒ ටික බලන්න ඕනේ. මේ බේසික් ආයෙ කෙලින්ම වරායෙන් එළියට දාපු ගමන් වාහනේ කිසිම දෙයක් කරලා නැහැ. ඔය තියෙන්නේ ඔරිජිනල් ජපානයෙන් එන විදිහටම තමයි වාහනේ. ටූල් කිට් ටික තියෙනවා. පම්ප් එක, ඒතකොට ජෙල් එක, චෙක් එක, ඒ ටික තිබ්බා. මේකේ ජපානයෙන් එද්දිම ඔරිජිනල් රිවර්ස් කැමරා එක ඇවිල්ලා තියෙනවා පිටිපස්සේ. ඉතින් වාහනේ අපිට බලන්න ඕන දේවල් ටික නම් චෙක් කරගන්න ඕන දේවල් ටික ඔක්කොම චෙක් කරගත්තා. දැන් තියෙන්නේ අපිට මේක ඊළඟ ගැටලුවක් තියෙනවා. මේකේ පෙට්‍රල් බිඳුවක්වත් නැහැ. ඩොට් එකටම අඩු වෙලා තියෙන්නේ. කිලෝමීටර් 27යි මේ වාහනේ මයිලේජ් එක තියෙන්නේ. හැබැයි පෙට්‍රල් බිඳුවක්වත් නැහැ. ඒක නම් පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් කොහොමද එහෙම වුනේ කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම ෂෙඩ් එකක් හොයාගෙන යන්න ඕන. ෂෙඩ් එකකට මෙතන ඉඳලා කිලෝමීටර් 11ක් විතර යන්න ඕන. අපි මුලින්ම ෂෙඩ් එකකට ගිහිල්ලා බලමු පෙට්‍රල් ටිකක් ගහගෙනම මයිලේජ් එක 0 කරලා කොහොමද කොළඹට එද්දි කොච්චරක් කිලෝමීටර් ප්‍රමාණයක් වැඩ කරනවද කියලා. අන්න ගයිස් කිලෝමීටර් 11ක් බයෙන් ගෙවාගෙන ෂෙඩ් එකට නම් ආවා. ඇවිල්ලා තෙලුත් ගහගත්තා. දැන් ඉතින් අපි අතරින් ගන්නකොට 25ක් තිබ්බට අපි කිලෝමීටර් 11ක් ආපු හින්දා ෂෙඩ් එකට හම්බන්තොට හොස්පිටල් එක ගාව ෂෙඩ් එකේ ඉන්නේ. අපි දැන් මෙතනින් ඇවරේජ් එක 0 කරගත්තා. ට්‍රිප් එකත් 0 කරගත්තා. එහෙනම් අපි දැන් පිටත් වෙනවා මෙතනින් කොළඹට. අපි බලමු කොළඹට ගිහිල්ලා අපි මේ කහතුරුවට යන්න බලාපොරොත්තු වෙන්නේ. කහතුරුවෙන් තමයි එක්සිට් වෙන්නේ. කහතුරුවට ආපුවාම අපි බලමු මේක 2026 මීර එක පෙට්‍රල් හරියටම කීයක් වැඩ කරනවද කියලා. ගොඩක් යාළුවෝ කමෙන්ට් කරලා තියෙනවා වාහනේ මිල සඳහන් කරන්නේ නැහැ කියලා. මිල තීරණය කරන්නේ ලංකාවට වාහන ආනයනය කරන සේල් එක හෝ ආයතනය. ඉතින් මේ වගේ වාහනයක් ඇවරේජ් එකක් විදිහට ගත්තොත් එහෙම 2026 0 මයිලේජ් මේක කිලෝමීටර් 25ක් දුවලා තියෙන්නේ. එතකොට ලක්ෂ 68 70 වගේ අතර තමයි තීරණය වෙන්නේ. ඉතින් ඔන්න දැන් අපි කොළඹට හම්බන්තොටින් හයිවේ එකට ඇතුල් වෙන්න යන්නේ 236ක් තියෙනවා. එහෙනම් අපි කහතුඩුවෙන් එක්සිට් වෙද්දි බලමු කොච්චර ප්‍රමාණයක් මේකේ තෙල් වැඩ කරාද කියලා. අපි මේක සාමාන්‍ය ඩ්‍රයිව් එකක් කරේ ස්පීඩ් එක සාමාන්‍යයෙන් 80 100 අතර තමයි තියාගෙන ආවේ. ඉතින් ඒ ගාන ආපුවාම ෂේප් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ඉඳලා පද දීලා හයියෙන් පදින්න ඕනෙත් නැහැ. අපි බලමු එක්සිට් එකට ගියා කොහොමද තත්ත්වය කියලා. ඉතින් යාළුවනේ ඔන්න අපි දැන් කහතුඩුවේ එක්සිට් එකට ඇවිල්ලා තියෙන්නේ. අපිට ඔක්කොම කිලෝමීටර් 238ක් වැටලා තියෙනවා. ඇවරේජ් එක ලීටරයට කිලෝමීටර් 25ක් කියලා පෙන්නනවා. කහතුඩුවෙන් හරියටම එක්සිට් වෙනකොට. දැනට ජපානයෙන් ලංකාවට එන 660cc පොඩි කාර් වලින් අපිට හම්බ වෙච්ච වැඩියෙන්ම තෙල් කරන හොඳම කාර් එක තමයි කිසිම විවාදයක් නැතුව ඩයිහට්සු මීර එක. ඔයාලගේ අදහසත් පල්ලෙයන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම්
හැමෝටම ජය වේවා. අපි තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනවා. channel එකත් subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට ඉස්සරහා වීඩියෝත් බලන්න පුළුවන්. මේ වෙහිකල් සටපට